ආයිබෝවන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ සොයා මීට් රෙසිපි එකක්. ඉතින් ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි කොච්චර රසට හැදුවත් අනේ සොයා මීට් එක රසට එන්නේ නෑනේ කියලා. ඇත්තටම සමහර වෙලාවට අපි කොච්චර හොඳට හැදුවත් සොයා මීට් එක ඇතුළට තුන පහ උරාගත්තේ නැති වුනහම සොයා මීට් එක කනකොට දැනෙනවා පොඩි දිය රසක්. ඉතින් මේ විදියට සොයා මීට් එක හදාගත්තාම ඒ ප්‍රශ්නේ විසඳෙනවා. ඉතින් මේ විදියට එකපාරක් try කරලා බලන්න මේක හරිම රසයි. අපි බලමු කොහොමද මම මේක හදාගත්තේ කියලා. මුලින්ම මම වතුර එකක් ලිපෙන් තියලා වතුර එක රත් වෙනකොට ඒකට සොයා මීට් කප් එකක් දාගන්නවා. සොයා මීට් ටික හොඳට තැඹුණාට පස්සේ සොයා මීට් එක ලිපෙන් අයින් කරගෙන වතුර පෙරාගෙන සොයා මීට් ටික හොඳට මිරික ගන්නවා. දැන් මම වළඳක් ලිපේ තියලා ඒකට මාදුරු තේ හැඳි භාගයයි, ගම්මිරිස් ඇට තේ හැඳි 2යි, සූදුරු තේ හැඳි 1යි එකතු කර ගන්නවා. දැන් මේ ටික අඩු ගෙන්දරේ පොඩි වෙලාවක් විනාඩි 2ක් විතර බැද ගන්න ඕන. ගොඩක් වෙලා බැද ගන්නත් එපා, වැඩි ගෙන්දරේ බැද ගන්නත් එපා. එහෙම වුණාම මේ බදින දේවල් වලින් තිත්ත රසක් එන්න පුළුවන්. දැන් මම මේ ටික විනාඩි 2ක් විතර බැදගෙන ග්‍රයින්ඩර් එකට දාලා මේක ග්‍රයින්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ අපි තඹ ගනිපු සොයා මීට් ටික වතුර ටික ඔක්කොම හොඳට මිරිකලා අයින් කළා. මං ගාව මෙන්න මේ පොඩි මැෂින් එකක් තියෙනවා. මම ඒකට සොයා මීට් ටික දාගෙන මේ ටික කපා ගන්න යන්නේ. සොයා මීට් ටික පොඩි පොඩි කෑලි වලට කපා ගන්න තමයි අපිට ඕන. මේක ඉතින් පිහියෙන් කපා ගන්නත් පුළුවන්. බ්ලෙන්ඩ් එකට දාගෙන එකපාරක් බ්ලෙන්ඩ් එක ඔන් කරලා ඔෆ් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වංගෙඩියට දාලා පොඩ්ඩක් කොටා ගත්තනම් හරි කෑලි කැඩෙන විදියට. මේක නම් හරිම පහසුයි. කට්ලට් පැටිස් වගේ කෑම හදන කෙනෙකුට මේ වගේ එකක් තියෙනවා නම් ලූණු සුදු ලූණු අමු මිරිස් කපා ගන්න හරිම ලේසියි. මේ තියෙන්නේ අපි කපා ගනිපු සොයා මීට් ටික. දැන් මම වළඳක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් එකතු කර ගන්නවා. තෙල් ටික හොඳටම රත් වුණාම මම ඒකට මාදුරු තේ හැඳි භාගයයි, වියලි මිරිස් කරල් 3කුයි එකතු කර ගන්නවා. රට ලූණු ගෙඩියක් කීනි වෙන්න කපලා ඒකත් එකතු කරගෙන මේකට මම ඉඟුරු සුදු ලූණු මේස හැඳි එකක් දා ගන්නවා. දැන් මේ ටික විනාඩියක් 2ක් විතර තෙම්පරාදු කර ගන්න ඕන. මේකට දැන් මම හීනියට කපා ගනිපු තක්කාලි ගෙඩියක් එකතු කර ගන්නවා. මේ තක්කාලි රටලූණුයි දෙකම ගොඩක්ම හීනියට කපා ගන්න ඕන. මොකද අපි සෝයා මීටුත් පොඩියට කපා ගනිපු නිසා මේ දෙකත් ඒ වගේම පොඩියට කපා ගන්න. දැන් මේ ටික විනාඩි 2ක් විතර තව තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට සූදුරු තේ හැඳි 1යි, කොත්තමල්ලි කුඩු තේ හැඳි 1යි, මිරිස් කුඩු තේ හැඳි 1යි එකතු කර ගන්නවා. දැන් මේ ටික කවලම් කරලා මම මේකට ලුණු තේ හැඳි 1කුයි, කහ කුඩු තේ හැඳි භාගයකුයි එකතු කර ගන්නවා. මේ ටික ඔක්කොම හොඳට ආපහු කවලම් කරගෙන මම මේකට වතුර කප් එකක් එකතු කර ගන්නවා. දැන් මේ හොදි එක හොඳට නටනකොට මම මේකට අර අපි කපා ගනිපු සොයා මීට් ටික එකතු කර ගන්නවා. ඒ වගේම අර අපි මුලින්ම හදාගනිපු ගම්මිරිස් උදුරු මාදුරු බෙදලා කුඩු කරගනිපු මිශ්‍රණයත් මේකට එකතු කර ගන්නවා. රම්පේ කරපිංච ටිකකුත් එකතු කරගෙන මේක හොඳට කවලම් කරලා විනාඩි 2ක් විතර මේක උයා ගන්න ඕන. දැන් විනාඩි 2ක් විතර මේක හොඳට තැඹුණා. බලන්නකෝ අපි හදාගනිපු සොයා මීට් එක. මේක හරිම රසයි. ඉතින් මේක ගොඩාක්ම රස අපි මේ සොයා මීට් ටික හොඳට කපා ගනිපු නිසා. ඒකට මේකට හොඳට තුන පහ වදිනවනේ. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. කටට සැරට කන්න ඕන වෙලාවට වෙන මොනවත් ඕනේ නැහැ. මේ විදියට සොයා මීට් එකක් හදාගත්තා නම් හොඳටම ඇති. ඉතින් අදත් මාව බලාගෙන හිටියට බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම් ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් රෙසිපියක් සමගින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.